ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලා වගේ හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට ඔයාලා සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අද අලුත් vlog එකක් අලුත් විදිය vlog එකක් ඔයාලත් එක්ක share කරගන්න ඕනේ කියලා හිතුණා. ඉතින් අපි ගියා අද පොඩි travel පාරක් දාන්න. ඉතින් travel කරන්න ආස. එතකොට ඇලි වලට දොළවල් වලට ආසය මේ vlog එක දිගටම බලන්න. ඉතින් ළමයි අපි මේ යන්නේ බුලත් සිංහල පාරෙන් තමයි අයගමට යන්නේ. මොකද අපි හොරණ ඉඳන් ආපු නිසා අපිට ලේසි පාර ඒක. ඉතින් මම දන්නේ නැහැ තව පාරවල් වලින් යන්න පුළුවන්ද කියලා. ඉතින් අපි ගියේ මේ පාරේ. ඉතින් හොරණ ඉඳන් ඒ ආවට ඉඳන් යනවාලට මේ පාරෙන් මිනි ඇල්ල බලන්න යන්න පුළුවන්. ඉතින් උදේට කාලා අපු නිසා පොඩි ෂෝටිස් එකක් අරගෙන කාලා අපි යන්න පිටත් වුණා. මට කියන්න තේරෙන්නේ නැහැ ළමයි පුදුම තරම් ලස්සනයි අපි මේ ඇල්ලට යන පාර මාර ලස්සන පාරක් සෑහෙන පරිසරයත් එක්ක නේචර් එක විඳින ගමන් යන්න පුළුවන් හරිම ලස්සන තැනක් තමයි මිනි ඇල්ල. ඉතින් ගිහිල්ලා නැති අය ගිහින් බලන්න මාරම ලස්සන ප්ලේස් එකක්. ඉතින් ඔයාලට පුළුවන් ඉස්සරහට බලන්න ඇල්ල මම කියනවට වඩා ඔයාලා එක ගිහින් S2 දකිනවා නම් මම හරි කැමතියි. ඉතින් ගිහිල්ලා නැති අයට ගිහින් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් අපි බලමු අද vlog එක. අපි පාර වෙන්නේ නැතිනේ. යන පාරද? යන පාර හලනේ. මොනන්න මේ පාර? ලස්සනයි. නිකන් මීදු මතේ වදිනවා වගේ. මේක උදේට ගොඩක් ලස්සන ඇති. නුවරඑළි ෆීලින් එක ඇති යාළුවා මෙහෙට. ඕනමයි. නුවරඑළි ගිහින් නැති නුවරඑළි ෆීලින් එක ගන්න මෙහෙ ඉන්නේ කොහෙද? ඉතින් මිනි ඇල්ලට යන පාරේ හම්බෙන පාරායන හම්බෙන ප්ලේස් එක තමයි මහදොල. අපි යද්දි බැස්ස නැහැ මහදොලට. එද්දි බැස බලන්න කොයි වගේද කියලා. ඉතින් ඒක වීඩියෝසුත් අන්තිමේට මම ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඒකත් හරිම ලස්සනයි. ඒ වගේම ළමයි බලන්න මම දන්නේ කියලා මම පේන විදිහට මේ ටයිල් ඉතින් දාලා තිබ්බා මම දන්නේ ඒ කියන්නේ ඉතින් කොහොම තමයි ලංකාවනේ මේක. ඉතින් බලන්න කොහොම හරි මේ අපි යන්නේ මිනි ඇල්ලට. මේ පන්සල පහ වෙනවත් එක්කම
පල්ලේ තමයි මිනිහල්ල තියෙන්නේ. ඉතින් ගිහින් බලන්න. ඉතින් කියන්න තියෙන ගිහින් බලන්න කියලා තමයි. යම් බලන්න. ලස්සනනේ. ඔය මෙන්න අපි ආයේ ඒක වලන් තමයි. බලන්න මිනිහල්ල. ඉතින් මේක මොනවාද? මිනිහල්ල. ඇවිල්ලා බලන්න කොහෙද හොල තියෙන්නේ? අයගම. අයගම තමයි තියෙන්නේ. ඇවිල්ලා නැති ඇවිල්ලා බලන්න. අතන ඉඳන් කිලෝමීටර දෙකක්වත් නැහැ නේ. ඔව් අපි ආවේ හොරනින්දක්නේ. හොරනින්දන් සාමාන්‍යයෙන් කිලෝමීටර 35ක්. 35ක් විතරනේ. කිලෝමීටර 35ක් විතරනේ. ඔව් මේ කැප් එක දාලා ෆොටෝ දෙන්න. කිලෝමීටර 35ක් විතර තමයි තියෙන්නේ. ඉතින් අවිල නැති අවිල බලන්න. මේ බලන්න මම මලක් තිබ්බනම් හොඳයි කො ෆොටෝ එකක් ගන්න. මේ බලන්න අපහත්ය මල් හොයනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මිනිහල්ල. ඉතින් ඔයාලට පේනවානේ පුදුම තරම් ලස්සනයි ළමයි. ෆොටෝස් ගන්න, එතකොට ෂූට්ස් කරන අයට මාර ලස්සන ලොකේෂන් එකක්. ඔයාලා රත්නපුරේ නම් ඔයාලා දන්න තව ලොකේෂන් එකක් තමයි බෝපත්තැල්ල. ඒ වගේම ලස්සන ලොකේෂන් එකක් තමයි මිනිහල්ල කියන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඇවිල්ලා ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න පුළුවන්. ඒ වගේම එද්දිම ලොකු බෝඩයක් ගහලා තියෙනවා උඩ මේක බිලි ගන්නවා කියලා. ඒක නිසා ඔය ඇල්ල වැටෙන තැනම තියෙන නාන්න වගේ තියෙන තැනින් කවුරුත් කිසිම දෙයක් කරන්න එපා. උඩම බෝඩයක් ගහලා තියෙනවා. ඉතින් ඊට පල්ලෙහා තියෙන වලින් ඔයාලට පුළුවන් වුණා නාන්න. ඉතින් ඒක ගැන සැලකිලිමත් වෙලා මේ ලස්සන ගිහින් ඉඳගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් දිගටම බලන්න vlog එක. අපි යනවා දැන් මහාවට. මහාව නේද? මන්ද අපි යම් බලමු ඒක ලස්සනයි. අපි බලමු ඒක ලස්සනයිද කියලා. මේක නම් ලස්සනයි. අපි ඒක එන ගමන් පොඩි වීඩියෝ එකක් ගත්තා. අපි දැන් ගිහින් බලමු ඒක ලස්සනයිද කියලා. මහාදල සරි මම මතක මහාවද? මහාදලට යන්නයි යන්නේ. හරියද? නඩේ ගුරා වගේ හැමදාම ඉස්සරහ යනවා. ඒක නම් නෝමල් $12 ළම. $12 කියලානේ කොහොමද ගහලා තිබ්බේ? ඒක $12ක් නේ නේ. ඒක ලස්සනයි.
හැබැයි අරක තරන්න. මේ අද වස්තු අඩුයි. ඉතින් මේක ගොඩක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක මහදොල. ඒක සාමාන්‍ය දොලක් වගේ තියෙනවා. අපේ අයියා නම් කිව්වේ ඊට වඩා වතුර වහින කාලේ තියෙනවා කියලා. මොකද දැන් මේ දවස් ටික ටිකක් පාවෙනවනේ. ඒකත් එක්ක වතුර අඩුයි. ඉතින් ඔන්නම තමයි මහදොල. අපි අයිස් එකකුත් කාලා. ඉතින් ඒකේ ෆොටෝස් ටිකක් වීඩියෝ ටිකක් අරගෙන එහෙම අපි එන පිටත් වුණා. ඉතින් ඔන්න විදිහට තමයි අපේ දවස එදා ගත වුණේ. ඉතින් ඔයාලත් ගිහිල්ලා මේ ලස්සන විඳගෙන එන්න. ඉතින් ඔන්නම තමයි බ්ලොග් එක. මම බ්ලොග් එක දැන් එන්ඩ් කරන්න හදන්නේ. ඉතින් එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම මතක මගේ YouTube ෆැමිලි එකට ජොයින් වෙන්න. මගේ YouTube channel එක subscribe කරලා, like කරලා, comment කරලා, share කරලා පොඩි support එකක් දෙන්න. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. Bye guys.